නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මා මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. අපි අද මේ ආටානාටි සූත්‍රයේ මේ ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වෙසමුණි රජුගේ බුදුරජාණන් වහන්සේට මේ දකුණු පැත්තේ සම්බන්ධව කරුණු ටිකක් කියනවා. ඒ කරුණු ටික තමයි අපි ප්‍රකාශ කරන්නේ. අපි මීට ඉස්සර නාලිකාවෙන් ප්‍රකාශයෙන් කරා නැගෙනහිර පැත්ත. අපි අද දකුණු පැත්තට යන තමයි කරන්නේ. මේ දකුණු පැත්ත ගැන උතුරු පැත්ත ගැනත් අවබෝධයක් ආවම දකුණු පැත්ත ගැන හොඳ අවබෝධයක් එනවා. අපි උතුරු පැත්ත හැබැයි මේ සූත්‍රයෙන් අපි කියන්නේ පස්සේ තමයි කියන්නේ. ඒ කියන්නේ හතරවෙනි අත. මේ දකුණු පැත්තට කියනවා කුසලේන යේන පේතා පවුච්ඡanti පිසුනා පිට්ටි මන්සිකා පානාති පාතිනෝ ලුද්දා චෝරා නේකතිකා ජන ඊතෝසා දකිනා දිසා ඉතිනං ආචික්කති දනෝ යන් දිසං අபிපාලේති මහරජා යසස්සිනෝ. හරි ලස්සනයි මේක. හොඳට උපකල්පනය කරගන්න, හිතෙන් මානසිකාර කරගන්න, නිර්මාණය කරගන්න. මම සිල් ගන්න අයට කියන්නේ, වගේ දහම් පාසල් ළමයින්ට කියන්නේ, විශේෂයෙන්ම උපාසක උපාසිකායට කියන්නේ හරි වටිනවා මේක. මේකේ මම උතුරු පැත්ත කිව්වට පස්සේ වෙලට තවත් හොඳට මේක තේරෙනවා. අපි දැන් මේ උතුරු පැත්ත ගැන කියන්නේ. මේක කියන යේන පේතා පවුච්ඡanti පිසුනා පිට්ටි මාංශික. මේ මියගිය අය උපදින් නැති පැත්තක් තියෙනවා. කොහෙද? උතුරු පැත්තේ. ඒ ප්‍රාණඝාතය වගේ කරපු කට්ටිය, හොරකම් කරපු කට්ටිය මේ උත්තරද්‍රවයේ උත්තර පැත්තේ, මහ පොළොවේ උතුරු පැත්තේ, විශ්වයේ උතුරු පැත්තේ උපදින්නේ නැහැ කියලා අර උතුරු කොටසේ කියනවා. ඒක තමයි මෙතන කියන්නේ. ඒ පැත්තේ කට්ටිය උපදින් නැති ඒ පව් කරන කට්ටිය උපදින් නැති පැත්තෙන් දකුණු පැත්ත තමයි මේ දකුණු පැත්ත කියලා කියන්නේ. එතකොට පව් නොකර පින් කරන අය තමයි උතුරු පැත්තේ උපදින්නේ. ඒකයි මේ කතාවේ ලස්සන. උතට තේරුම් ගන්න. වටිනා දෙයක් මේක. මේක විද්‍යානුකූලවත් වටිනවා. භූගෝල විද්‍යානුකූලව, භෞතික විද්‍යාන, ආධ්‍යාත්මික, විඥානවාදී හැම පැත්තෙම වටිනා දෙයක්. මේක තමයි හරි වටින්නේ ආටානාටි සූත්‍රය. මේකයි උතුරු කොටසයි. පානාති පාත්‍ර ලුද්දා චෝරාණ එක තිකා. ඔය උතුරු පැත්තේ උපදින්නලු ප්‍රාණඝාතයේ පිසුනා පිට්ටි මාංශිකා ඒ කට්ටිය මේ මිය ගියාය. ඒ පැත්තේ උපදින්නේ නැහැ. ඒ කට්ටිය වෙන පැති වල තමයි උපදින බව එකෙන් පෙන්නු කරා. ඒතර උතුරු පැත්තේ තමයි උපදින්නේ පින් කරන අය. ඒක රතන සූත්‍රයේදී තියෙනවා. රතන සූත්‍රයේදී තියෙනවා සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. සක්කාය දිට්ඨි විචිකිච්ඡන්ත සීලබ්බතංමාපි යදත්ති කිංචි. චතුහපය ඉජවිපුදු චචා බිතානානි අබබ්බෝ කාතු. චචා බිතානානි අබබ්බෝ කාතු. ස්ථාන 6කින් අකුසල් කරන්නේ නැති කට්ටිය තමයි මේකේ පෙන්නේ. මේ කියන්නේ මෙතන ආත්මාර්ථේ නැති කට්ටිය කියලා තමයි මේ සූත්‍රෙදි කියන්නේ. එතකොට ඒ කට්ටිය උපදිනවා මේ ඔය කියන උතුරු පැත්තේ දිව්‍ය ලෝකෙට. ඒ උතුරු පැත්තෙන් දකුණු පැත්ත තියෙන ගැන තමයි මේ කියන්නේ. මේ පැත්තට අධිපති දෙවියෝ තමයි උතර තේරුම් ගන්නට. මේ පැත්තට අධිපති දෙවියෝ තමයි කවුද? විරුල්ලක දෙවියෝ. පුරත්මෙන් දතෝ දක්ෂිනේන විරුල්ලකෝ. මේ විරුල්ලක දෙවියෝ ගැන තව ගොඩාක් කතා තියෙන. අපි වගේ අද කියන්න බලාපොරොත්තු වෙන. පස්සේ අපි හදිසි අපි මැරුම් නැත්තම් අපි ඉදිරි කාලේදී ඔබතුමාලට ඒවා කියලා දෙන්න බලාපොරොත්තු. ඒ දෙවිවරුත් මොකද කරන්නේ? ඊතෝසා දකින්නද මේ පැත්තට තමයි දකුණු දිශාව කියලා කියන්නේ. අර පින් කරපු කට්ටිය උතුරු ඉපදෙන පැත්තෙන් දකුණු පැත්ත. උතුරු පැත්තෙන් දකුණු පැත්ත. ඒ කියන්නේ අපි නැගෙනහිර පැත්තට හැරිලා ඉන්නකොට අපේ දකුණු පැත්ත තමයි මේ කියන්නේ. යේන පේතා පෞච්ඡanti පිසුනා පිට්ටි මන්තික පානාති පාතන ලුද්දා චෝරා නේකතිකයි. ඊතෝසා දකිනා දිසා ඉතිනං ආචේ මිනිස්සු මේ පැත්තට තමයි දකුණු දිශාව කියලා කියන්නේ. යන් දිසං අபிපාලේති මහරජා යසස්සිසෝ කුම්බණ්ඩාන මේ පැත්තට අධිපති දෙවියෝ තමයි කුම්බණ්ඩ අය කියන දෙවිවරුන් කොටස. ඒකේ ප්‍රධාන එක තමයි විරුල්ලෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේ කුම්බණ්ඩේ පුරක්කොත පුත්තා පිතස්ස භාවෝ. ඒ මේකට තියෙනවා එකම නම් තියෙන පුත්තු 91ක්. අර නැගෙනහිර පැත්තට වගේම තමයි. අසීතින් දස ඒකෝච ඉන්දනාම මහබල තේචාපි බුද්ධං දිස්සාන බුද්ධං ආදිච්ච බන්දුනං දූරතව නමස්සන්ති මහන්තම විස නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ. බලන්න මේ දකුණු පැත්තේ ඉන්න ඒ විරුල්ලක දිව්‍යංගේ පුත්තු 91 හරි ප්‍රබල 91ක් ඉන්ද්‍ර කියන දෙවිවරුත් එක්කම අනිත් විශාල පිරිසක් නැගෙනහිර බුදුරජාණන් දකුණේ ඉඳලා බුදුරජාණන් වහන්සේට වදින ආලෝක වර්ෂ කෝටි ගාණක් දුර ඉඳලා මේ චක්‍රවාට මන්දාකිනි සීරපත වෙදලා වදිනවා. නමෝතේ පුරිසාජඤ්ඤ
බුද්ධං දිස්සාන බුද්ධං ආදිච්ච බන්දු නම් ආදිච්ච බන්දු කියන්නේ මේ සූර්යාගේ සම්බන්ධ සූර්ය වංශය කියන වගේ තමයි කතාවක් කියන්නේ. දූරතව නමස්සන්ති මහන්තම විස නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කියලා වඳිනවා කියලා තමයි පෙන්නු කරන්නේ. අපි විශේෂයෙන් මතක් කරන පන්සලකට විශේෂයෙන් රුවන්වැලි සෑයලකට කතරගම කිරිවේරයකට යන අයට ඒ කිරිවේර ළඟ කතර රුවන්වැලි සෑය ළඟ හිටියොත් බටහිර පැත්තේ ඉඳලා එද්දී ඒ දකුණු පැත්තේ අපි බටහිර පැත්තේ ඉඳලා නැගෙනහිර පැත්තට ඔළුව තියා මූණ අරවන ඉන්නවා. එතකොට අනිත් පැත්ත තමයි දකුණු පැත්ත. ඒතර අපි බටහිර ඉඳලා නැගෙනහිර දිහා බලන ඉන්නකොට සූර්යයා පාර පැත්ත ඒ පැත්ත තමයි දකුණු පැත්ත. ඒ පැත්තේ ඉන්න දෙවිවරු ඔක්කොම මේ කුම්භාණ්ඩ කියන කට අධිපති මේ ඉන්ද්‍ර කියන දෙවිවරු ඔක්කොම එකතු වෙලා බුදුරජාණන් වහන්සේට වඳිනවා ආලෝක වර්ෂ කෝටි ගාණක් දුර ඉඳලා. මහන්තම් වීර්ස නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කියලා බුදුරජාණන් වහන්සේ අර වගේම තමයි නැගෙනහිර පැත්තේ කට්ටිය වඳිනා වගේම. එතනදිත් කියනවා කුසලේන සමෙක්කසී අමනුස්සාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං බුදුරජිනං මේ ලෝකේ දිනු බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ ඇලෙන්නේ නැතුව අර අලෝකලයකට වතුර ඇලෙන්නේ නැතුව මේ මහ පොළොවේ ඉපදුනාට නෙළුම් කොළයකට වතුර අල්ලන්නේ නැතුව වගේ මේ මහ පොළොවේ ඉපදලා මහ පොළොවේ ඉඳලම මේ නිවන් දකපු අය නැවත මහ පොළොවේ කොහෙවත් විශ්වයේ කොහෙවත් උපදින්නේ නැති ඒ බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට වන්දාමි වඳින්නෙමි කියලා තමයි මේ දකුණු කොටසෙනුත් කියන්නේ. එතකොට අපිට ගොඩාක් ආටානේ සූත්‍ර පිළිබඳව කියන්න තියෙන විස්තර මේ හරි ලස්සනයි මේකේ මේ තියෙන කටයුතු. අපි දකුණු කොටස ගැන තමයි කිව්වේ. මේ දකුණු කොටස ගැන තවත් ගොඩාක් කතා තියෙනවා වෙනත් ඔය නැගෙනහිර පැතිවල තියෙන එක එක සූත්‍ර වලින් අපේ ලෝකේ නැගෙනහිර ඔය ජපානයේ වගේ තියෙනවල එක එක සූත්‍ර වල එක එක විස්තර තියෙනවා. අපිට ඒවා කියන්න අපි වෙනම YouTube එකක් අපි නාලිකාව අපි අවස්ථාවක් කරගන්නවා පුළුවන් වෙලාවට අදට අපි මේ දකුණු ප්‍රදේශයක් මේ අවස්ථාවේදී මේ ඉවර කරන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.